හිතන්නකෝ ඔයා සාමාන්‍ය ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මයි කියලා. එතකොට ෆික්ස් ඩිපොසිට් එක දැම්මට පස්සේ අදාළ කාර්තුව වෙනකන් ඉන්න ඕන. ඔයා දාපු මුදලයි ඊට අදාළ බැංකු පොලි මුදලයි දෙකම ලබා ගන්න නම් අදාළ කාර්තුව වෙනකන් ඉන්න ඕන. ඒ කියන්නේ ඔයා මාස 6ක් හෝ අවුරුද්දකට අදාළව යම්කිසි පොලි රේට් එකකට ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මට පස්සේ ඒ අදාළ මාස 6 හෝ අවුරුද්ද ඒ කියන්නේ කාර්තුව ඉවර වෙනකන් ඔයාට ඉන්න සිද්ධ වෙනවා ඔයා දාපු මුදලයි ඊට අදාළ පොලි මුදලයි දෙකම ලබා ගන්න. ඉතින් මං අද ඔයාලට කියන්න යනවා ඔයා ආයෝජනය කරන මුදල අදාළ කාර්තුව වෙනකන් ඉන්න ඕන නැතුව ඔයා ආයෝජනය කරන මුදලට අදාළ මාසික පොලිය මාසෙන් මාසෙට ඔයාගේ සේවින් එකට හෝ කරන්ට් account එකට එන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් ගැන මේ වීඩියෝ එක මගින් අද කතා කරන්න යනවා. ඉතින් welcome back to the my සිංහල money talks YouTube channel. එහෙනම් අපි අද වීඩියෝ එකට ගිහින් මේ ගැන තවදුරටත් කතා කරමු. මම මේ ඉන්නේ BOC බැංකුවේ official website එකේ. එතකොට BOC බැංකුව මගින් අලුතින් හඳුන්වලා දීලා තියෙන investment plan එකක් BOC Relax කියලා. මේ BOC Relax කියන investment plan එක මගින් වෙන්නේ ඔයා සාමාන්‍ය ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මට පස්සේ අදාළ කාර්තුව වෙනකන් ඉන්න ඕන පොලි මුදල ලබා ගන්න. ඉතින් මේ BOC Relax එක මගින් මෙයාලා කියන්නේ එහෙම ඉන්න ඕන නෑ. ඔයා දාන මුදලට හම්බෙන මාසික පොලිය ඔයාට මාසෙන් මාසෙට ඒ කියන්නේ දවස් 30න් 30ට ඔයාට කරන්ට් account එකට හෝ ඔයාගේ සේවින් account එකට ලබා ගන්න පුළුවන් කියලා තමයි මේ BOC Relax කියන investment plan එක මගින් ඔයාලට හඳුන්වලා දීලා තියෙන්නේ. මේ BOC Relax ගැන තවදුරටත් අපි කතා කරෝතින් මෙයාලා හඳුන්වලා දීලා තියෙනවා investment plan තුනක්. එක් investment plan එකට ආයෝජනය කරන්න ඕන මිනිමම් ගාණක් තියෙනවා. එතකොට මේ ටේබල් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් එක් plan එක. එතකොට මේ පළවෙනි plan එක අපි ඇක්ටිව් කරනවා නම් අවශ්‍ය වෙනවා ලක්ෂ 10ක් අවශ්‍ය වෙනවා. දෙවෙනි plan එක ඇක්ටිව් කරනවා නම් ලක්ෂ 15ක් අවශ්‍ය වෙනවා. තුන්වෙනි plan එක ඇක්ටිව් කරනවා නම් ලක්ෂ 20ක් අවශ්‍ය වෙනවා. එතකොට මේ plan තුනටම මෙයාලා රේට් එක විදියට දීලා තියෙනවා ඇනුවල් රේට් එක විදියට 6.25. එතකොට මේ plan තුනටම තමයි මේ 6.25 රේට් එක අදාළ වෙන්නේ. එතකොට පීරියඩ් එක විදියට 6 month දීලා තියෙනවා. එතකොට මේ 6.25ට අදාළව මෙයාලා monthly ගෙවන පොලි මුදල තමයි මෙතන දෙවෙනියට තියෙන්නේ. එතකොට මේ පළවෙනි plan එකේ ඔයා ලක්ෂ 10ක් දැම්මොතින් monthly payment එක විදියට ඔයාට මාස 6ක් ගන්න පුළුවන් 5130ක්. දෙවෙනි plan එක ලක්ෂ 15ක් දාලා අපි ඇක්ටිව් කරෝතින් 7700ක් ගන්න පුළුවන් මාසිකව මාස 6ක්. තුන්වෙනි plan එක අපි ලක්ෂ 20ක් දාලා ඇක්ටිව් කරෝතින් ඔයාට පුළුවන් මාස 6ක් යනකම් ගන්න 10270 ගානේ. එතකොට මේ විදියට තමයි මෙයාලා BOC Relax කියන ෆික්ස් ඩිපොසිට් ප්ලෑන් එකේදී මේ විදියට හඳුන්වලා දීලා තියෙන්නේ ප්ලෑන් 3. මෙතන ටේබල් එකට පල්ලෙහායින් මෙයාලා කියලා තියෙනවා සෑම මාසකම ඔයාලට සේවින් එකට හෝ කරන්ට් account එකට අදාළ කල්පිරෙනකම්ම මාසෙන් මාසෙට මේ එක් මුදලට අදාළව ලැබෙන පොලි මුදල මාසිකව ඔයාට ලබා ගන්න පුළුවන් කියලා. එතකොට ඔයාට බැංකුවකට යන්න ඕනේ නැහැ. මේක ඔටෝම තමයි මෙයාලා ඔයාගේ බැංකුවට withdrawal කරන්නේ අදාළ පොලි මුදල. ඉතින් මං හිතනවා ඔයාලට මේ ගැන තවදුරටත් දැනුවත් වෙන්න ඇති කියලා. ඔයාලට පුළුවන් BOC site එකට ගිහිල්ලා මෙයාලගේ තවදුරටත් විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් BOC බැංකුවට ළඟම තියෙන branch එකට ගිහිල්ලා ඔයාට පුළුවන් එයාලගෙන් අහගෙන තවදුරටත් මේ plan ගැන යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් එයාලගෙන් අහලා. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්න. මම ඒ වලට දන්න විදියට ඔයාලට පිළිතුරු සපයන්නම්. ඉතින් ඔයා මේ වීඩියෝ එකට ඉන්ට්‍රස්ටින් නම් වීඩියෝ එකට ලයික් එකක් කරන්න. ඒ වගේම අනිත් අයටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න මතක ඇතුව subscribe කරලා අපේ channel එකට එකතු වෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. good luck.